මතක විදියට 1975 අවුරුද්ද. මේ කතාව කියන කතා නායකයගේ නම සාලින්ද සපරමාදු. මිනිහගේ ජීවිතේ සැදෑ සමය ගෙවන්නේ අදටත් සියබලාන්ඩුව පැත්තේ තියෙන කැලෑව මැද තියෙන පන්සලක වනවාසීව භාවනා යෝගීව වැඩවෙසෙන හාමුදුරෑ වහන්සේ නමකට උපස්ථාන කරගෙන, මෙතන සිට මම සාලින්ද සපරමාදුව කතාව පුරා හඳුන්වන්නේ. මිනිහට 1975 කියන්නේ පොරගේ ගැටවර කාලේ හඳුන්වපු නමින් සර්පයා කියලා. අපිට මේ කතාව කියන සපරමාදුව මුණගස්සන්නේ මගේත් එක්ක එකට වැඩ කරන මල්ලි කෙනෙක්. ඒ මල්ලිගේ ඈතින් නෑ කමකුත් මේ කියන සපරමාදුගේ පවුලේ අයත් එක්ක තියෙනවා. මමයි ඒ මල්ලී සපරමාදුව මුණ ගැහෙන්න ගිහිල්ලත් අදට ඒ කියන්නේ මේ කතාව ඔයාල හමුවේ දිගහරින දවස වෙනකොට අවුරුද්දක් දෙකක් වගේ ගිහිල්ලා ඇති. සපරමාදු මේ කතාව කිව්වේ කිසිම කෙනෙකුට කියන්න එපා කියලා අපිව ගිවිසගෙන. නමුත් අද වෙනකොට සපරමාදු කිව්වේ සර්පයා එයාගේ ගිහි ජීවිතේට සමු දීලා තනියම ලාහුගල කැලෑවේ තපස් දිවියක් ගෙවනව කියලා ආරංචි වුණාම පස්සේ තමයි මම මේ කතාව ඩිජිටල් තිරයේ අකුරු කරන්න තීරණය කළේ. හරි දැන් අපි කතාවට බහිමු. සුසිල්ට සර්පයා මුණ ගැහෙන්නේ බේරවල මාළු අල්ලන රස්සාවට මූදු යන කාලේ. සර්පයා කියලා නම සපරමාදුට පට බැඳෙන්නේ ඔය කාලෙදිමයි. මොකද මාළු මුදලාලිලත් එක්කයි බෝට්ටු අයිතිකාරයොත් එක්කයි හරියට රණ්ඩු වෙන්නයි වාඩුව ගන්නයි සපරමාදු කරපු වැඩ නිසා තමයි සර්පයා කියලා හැමෝම මිනිහව හැඳුන්වුවේ. සුසිල් තමයි සර්පයගේ දැන් කාලේ විදියට කියනවනම් බොක්කේ ෆිට් එක. ඕනම වලියකට සුසිලුත් එවරෙදි දෙන්නටම මේ රස්සාව එපා වෙලා තිබුණේ. විශේෂයෙන් සුසිල්ට. මොකද සුසිල්ට හිටගිය තරුණියක් හිටිය කෙල්ලගේ නම නිමාලි. නිමාලිගේ ගෙවල් තිබුණේ ගාල්ලේ. නිමාලිගේ දෙමාපියන් ගුරුවරු. ඒ නිසා නිමාලි කිව්වේ බෝට්ටු රස්සාව නවත්තල වෙන මොනවම හරි කරන්න කියලා. සුසිලුත් නිමාලිට ආදරේ කළේ බොක්කෙන්මයි. ඉතින් දවසක් සර්පයා එක්ක මාළු වාඩියේ නිදහසේ රාවඩියක් රස බලන ගමන් දෙන්නගේ අනාගතේ ගැන කතාවට වැටුණා. සර්පයා මට නං මේ රස්සාව දැන් එපා වෙලා තියෙන්නේ. මම අද හෙටම ගමේ ගිහින් හේනක් කරන්න තමයි හිතන් ඉන්නේ. සුසිල් රා පදම ගානට දැනීගෙන එන වෙලාවේ සර්පයට කිව්වේ ඔරු කඳෙන් වැල්ලට පනින ගමන්මයි. උබේ මාමණ්ඩී නැන්දමයි දුවව දෙන්න බෑ කියනවද? මාළුකාරියකුට සර්පයා බීඩි දුම අහසට පිබන ගමන් කිව්වේ සුසිල්ගේ පිටට අතක් දාගෙන. සුසිල් මුකුත් නොකියම තව රා කට්ටක් මුවේ හලාගෙන ලුණු කැටයක් කටේ දාගත්ත. උබට නෙකිව්වට මටත් මුං ටිකත් එක්ක මාරාගෙන කෑගහගෙන මේ ජීවිතේ අමුවහක් වෙලා තියෙන්නේ. මොකද කියන්නේ මට තියෙනවා ප්ලෑන් එකක්. සර්පයා සුසිල්ව වැල්ලේ වාඩි කරවගෙන කතාව කියන්න වුණා. කතාව විදියට සර්පයාගේ ගම කියන්නේ සියබලාන්ඩුවට දෙන්නම යන්න වෙනවා. ඒ කාලේ ඔය දැන් හැමෝම වගේ රැල්ලට යන කැබිලිත්ත දේවාලේට මිනිස්සු කවුරැත්ම වගේ යන්නේ නෑ. ඒක හරිම ගුප්ත ඒ වගේම හාස්කම් වලින් පිරුණු තැනක්. අදත් එහෙම තමයි. ඒත් ඒ
කාලේ ඔය ඉසව්වට කවුරුත් පය ගහන්න බයයි. සතා සූපාව වගේම දේව පහසට කැප කරලා තිබුණු භූමියකට මිනිස්සු පය ගැහුවොත් වස් වදී කියන එකට ගම්මු පුදුම බයක් තිබුණේ. සර්පයාගේ ගමේ හිටිය ඔය කියන ඉසව්ව හොදට දන්න කපුරාල කෙනෙක්. පෝර වැඩිවෙන්ම කළේ අනවින වගේ කාට හරි අංචියක් ආරෝවක් කරන වැඩම තමයි. සර්පය මිනිහව හොදට අඳුරනව. මේකයි කොල්ලෝ. අපි මේ වැඩේ කළොත් උබලත් ගොඩ මමත් ගොඩ. උබල දෙන්නට රටේ ඕන තැනක ගිහින් ඡයට ඉන්න පුළුවන් ඒ වගේම පරම්පරා දෙක තුනකටම ඇති තරම් සැප විඳින්න සල්ලි හම්බ වෙනවා. සර්පයාගේ ඇස් දීප්තියෙන් බබලනව සුසිල් බලාගෙන හිටියේ. සුසිල්ට තණ්හාවට වඩා ඕන උනේ තමන් ආදරේ කරන කෙල්ලව තමන්ගේ ළඟට ගන්න තියෙන උවමනාව. හරි දැන් මම මොකක්ද කරන්න ඕන? දහසක් හීන හිතේ තියාගෙන සුසිල් සර්පයගෙන් ඇහුවා. ඔක්කොටම කලින් ඔබ කෙල්ලව හම්බු වෙලා ඒකිව පැනලා යන්න කැමති කරව ගනිනා. මම හෙට පාන්දර සියබලාන්ඩු යනවා. මම දවස් දෙක තුනකින් එහෙ හැමදේම ලෑස්ති කරල උබලට ඉන්න තැනකුත් ලෑස්ති කරල ඉක්මනට ආයෙත් එන්නම්. එහෙම කියපු සර්පයා පහුවෙනිදා පාන්දරම යන්න ලෑස්ති වෙන්න ඕන නිසා වාඩියට ගිහින් නිදාගත්ත. සර්පයගේ හිතේ වැඩ කරපු ප්ලෑන් එක සුසිල්වත් දැනගෙන හිටියේ නෑ. සර්පයගේ ප්ලෑන් එක තිබුණේ කැබිලිත්ත කැලේ තියෙන අතිශය රහස් ඉසව්වකට ඇතුළු වෙලා තියෙන නිධානයක් අරගන්න. ඔය කැලේ තියෙනවලු තලගුලි වෙහෙර කියලා පුරාණ චෛත්‍යයක නටබුන්. කිසිම කෙනෙක් මේ වෙහෙරට ගිහිල්ලා තියා දැකපු කෙනෙක්වත් නැතිලු. කොටින්ම කිව්වොත් ඒ වෙහෙර දැකපු කෙනෙක් ආයෙම කැබිලිත්ත කැලෙන් එළියට එන්න වෙලා නැතිලු. ඒ තරම් ප්‍රබල අනුහස් පිරුණු නටබුන් වුණු වෙහෙරක්. සර්පයගේ ගමේ කිප දෙනෙක් ඔය කැලේ ගියපු වෙලාවක ඔය ඉසව්වට යන්න ගිහින් අදටත් ඒ මිනිස්සු ආගිය තැනක සලකුණක්වත් නැතිලු. නිල් පැලැස්ස කියලා මැණික් පොළොවෙන් උඩට නෙරළ තියෙන ඉසව්වක් පහු කරගෙනලු ඔය කියන තලගුලි වෙහෙරට යන්න වෙන්නේ. මේ ඔක්කොම නිදන් වඳුල කියන පරණ පුස්කොළ පොතක තියෙන විස්තර කියලා තමයි සර්පය සුසිල්ට කිව්වේ. කියන විදියට මිනිහාගේ ගමේ කපුවට ඔය පොත හම්බු වෙන්නේ ඒ පැත්තේ පරණ පන්සලක හාමුදුරු කෙනෙක්ගේ. හාමුදුරැවෝ කිව්වට උන්වහන්සේගේ ඇති සීලය නෑ කියලා තමයි සර්පය කිව්වේ. ඔය විහාරේ තියෙන මහා නිධානේ ගන්න අලුත බැඳපු චෝඩුවකගේ අතින් බහිරවයට දොළ දෙන්න ඕන කිව්වට එතන සුසිල් නොදන්න සර්පයා විතරක් දන්න දෙයක් තිබුණා. කොහෙමින් කොහොම හරි සර්පයා සියබල අඬු ගිහින් අවශ්‍යය සියල්ල සූදානම් කරගෙන ආපසු ආවා. ඒ වෙනකොට සුසිල් ගාල්ලේ ගිහින් කෙල්ලව කැමති කරවගෙන හිටියේ. සුසිල් සිහිනමය නිමාලි එක්ක අනාගතේ ගත කරන සුන්දර ජීවිතේ ගැන. මලයා මේ අහපන්. අපි මේ කරන්න යන්නේ ලේසි පහසු කර්තව්‍යයක් කියලා හිතන්න එපා. 1 එහාට මෙහාට වුණොත් ඇති අපි හැමදෙනාගේම ජීවිත වලට මොනවයින් මොනවා වේද කියන්න දන්නේ කැබිලිත්ත දෙයයන් ආස්සෙම තමයි. දිගටම කතා කළේ සර්පය විතරයි. සුසිල් හැම දෙයක්ම අහගෙන හිටියේ සර්පය ගැන සම්පූර්ණ විශ්වාසයෙන්. ඔබ එන සෙනසුරාද කෙල්ලව ගෙදරින් පන්නගෙන සියබලානුඩු වරේ. මම හෙට පාන්දර යනවා.
මට තව වැදගත් වැඩක් තියෙනව ලෑස්ති කරගන්න.